ඔන්න එකෝමත් එක කාලෙක ඉතාම බලවත් විශාල රාජ්‍යයක් පාලනය කරපු මහා රජ කෙනෙක් හිටිය. ඔහුට තිබුණ විශ්වාසවන්ත සහ ප්‍රඥාවන්ත අමාත්‍ය මණ්ඩලයක් වගේම විශාල හමුදාවක් සහ රටපුරා පැතිරුණු විශාල ධනස්කන්ධයක්. ඉතින් මේ රජතුමා දිහා බාහිරින් බලන ඕනෑම කෙනෙකුට නම් හිතෙන්නේ ලෝකයෙන්ම සතුටින්ම සිටින පුද්ගලයා මේ රජතුමා විය යුතුයි කියලා. නමුත් මේ රජුගේ හිතේ තිබුණේ මහ පුදුමාකාර හිස්කම. ඔහු නිතරම කල්පනා කළේ මේ සතුට ස්ථිර නැත්තේ ඇයි කියලා. සතුටු වෙන වෙලාවල් ආවහම ඔහු බය වුණා. ඒ සතුට නැති වෙයි කියලා. දුකක් ආවහම ඔහු සම්පූර්ණයෙන්ම මානසිකව කඩා වැටුණා. දවසක් රජතුමා තමන්ගේ අමාත්‍යවරුන්න කැඳවලා මෙන්න මේ විදිහට අමාත්‍යවරුන්ට කිව්වා. මට ඕනේ ලෝකයේ තියෙන ප්‍රඥාවන්තම වචන ටික. ඒ වචන මගේ ජීවිතයේ හොඳම දවසේදී මාව නිහතමානී කරන්න ඕනේ. ඒ වගේම මගේ ජීවිතයේ අඳුරුම සහ නරකම දවසේදී මට බලාපොරොත්තුවක් දෙන්නත් ඕනේ. ඒ වචන ටික මට ගෙනත් දෙන කෙනාට මම රන්කාසි දසදහසක් දෙනවා කියලා අමාත්‍යවරුන්ට කිව්වා. අමාත්‍යවරු මුළු රට පුරා ලෝකයේ පුරාම මේ ලෝකේ තියෙන ප්‍රඥාවන්තම වචන ටික හොය හොය ඇවිද්දා. මාස ගාණක් ගත වුණා. ඔවුන්ට ඒ රහස සොයාගන්න නම් බැරි වුණා. හැබැයි අන්තිමට වයසක නමුත් ඊටාම ප්‍රඥාවන්ත සැඟවුණු ඍෂිවරයෙක් ගැන අමාත්‍යවරුන්ට ආරංචියක් ලැබුණා. ඔවුන් ගිහින්නේ ඍෂිවරයාව මුණ ගැහිලා රජුගේ ගැටලුව ඍෂිවරයාට කිව්වා. ඍෂිවරයා බොහෝ වේලාවක් කල්පනා කරාට පස්සේ ඔහු රජුට දෙන්න කියලා ප්‍රධාන අමාත්‍යවරයා අතට පුංචි මුද්දක් දුන්නා. මේක රජුට දෙන්න. මේකේ තියෙන වචන රජුට ජීවිතේ හැමදාටම මඟ පෙන්වයි. හැබැයි රජුට කියන්න මේක නරකම අවස්ථාව වෙනකම් පළදින්නවත් මේකේ තියෙන වචන ටික කියවන්නවත් එපා කියලා. කියලත් ඍෂිවරයා අමාත්‍යවරුන්ට කිව්වා. ඉතින් අමාත්‍යවරු රජුට මුද්ද ගිහින් දීලා ඍෂිවරයා කියපු ටික ඒ විදිහටම රජතුමාට කිව්වා. කාලය ගෙවිලා ගියා. රටට ලොකු අභියෝගයක් ආවා. ඒ තමයි සතුරු හමුදාවක් රජතුමාගේ බලකොටුවට පහර දෙන්න පටන් ගත්තා. ඉතින් එතනදී ලොකු යුද්ධයක් ඇති වුණා. ඒ වගේම අපේ රජතුමාට යුද්ධයෙන් දරුණු පරාජයක් අත්වෙන්න පටන් ගත්තා. ඔහුගේ හමුදාව විසිරිලා ගියා. රජතුමාට තනිවම අශ්වයා පිට නැගලා කැලයක් මැදින් පලා යන්න සිද්ධ වුණා. සතුරන් රජු පසුපස දිගටම එන්න පටන් ගත්තා. රජුට බයක්, දුකක් සහ ලැජ්ජාවක් දැනුණා. මගේ ජීවිතේ නරකම දවස මේකයි කියලා රජතුමාට තේරුණා. එතකොටම ඔහුට අර ඍෂිවරයා දුන්න මුද්ද මතක් වුණා. ඔහු දන්නවා ඒකේ තමයි සතුටේ රහස තියෙන්නේ කියලා. රජු අශ්වයා නවත්තලා වෙවුලන දෑතින් තමන් ළඟ තිබුණු මුද්ද අරගෙන ඒකේ ඇතුළත කොටලා තිබ්බ වචන ටික කියවලා බැලුවා. මුද්දේ කොටලා තිබුණේ වචන 3ක් විතරයි. ඒ වචන 3 තමයි මෙයත් වෙනස් වනු ඇත. ඉතින් මුද්දේ තිබුණු ඒ වචන ටික කියෙව්වාම රජුගේ හිත ෂණයකින් සංසුන් වුණා. ඒ මොහොතේම ඔහුට තේරුණා මේ දුක සදාකාලික නෑ කියලා. ඉතින් සතුරන් ඔහු පසුපස එනවා. ඒත් ඔහුට තවදුරටත් කලබලයක් දැනුනේ නැහැ. ඔහුට නැවත නැගිටින්න අවශ්‍ය ශක්තිය ලැබුණා. රජු නැවතත් හමුදාව එකතු කරලා සතුරා පළවා හැරියා. රට නැවතත් සමෘද්ධිමත් වුණා වගේම රජු පෙරට වඩා සාර්ථක වුණා. මුළු රටම ඔහුට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. රජතුමාට ලොකු ආඩම්බරයක් සහ සතුටක් දැනුණා. ඒ වගේම ඔහු ලෝකයේ ශ්‍රේෂ්ඨතම රජු කියලා ඔහු හිතුවා. එතකොටම ඔහුට ආයෙත් මුද්ද මතක් වුණා. ඔහු තමන්ගේ මුද්ද ගලවලා ආයෙත් ඒ වචන 3 කියෙව්වා. මෙයත් විනාශ වනු ඇත. ඒ මොහොතේම ඔහුගේ ආඩම්බරේ නැති වුණා. ඔහුට තේරුණා මේ සතුටත් සදාකාලික නෑ කියලා. එතකොට ඔහු සතුටු වුණා. මොකද ඔහු දුකත් සතුටත් දෙකම සමබරව දකින්න ඉගෙන ගත්ත නිසා. කතාවෙන් එයාට හිතන්න.
මේ කතාව අපේ ජීවිතයටත් පොදුයි. අපි ජීවත් වෙන්නේ සතුට කියන එක හැමදාම තියාගන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන. නමුත් අපේ ජීවිතයේ එන දුක හෝ සතුට කියන මේ කිසිම හැඟීමක් ස්ථිර නෑ. ඔබ අද හරිම දුකින් ඉන්නවා නම් මේ වචන ටික මතක් කරන්න. මෙයත් වෙනස් වනු ඇත. ඔබ අද ලොකු සතුටකින් ආඩම්බරයකින් ඉන්නවා නම් ආයෙත් මේ වචන ටික මතක් කරන්න. මෙයත් වෙනස් වනු ඇත. ජීවිතයේ ස්ථිර එකම දේ තමා හැමදේම වෙනස් වීම. මේ සත්‍යය අවබෝධ කරගත් දවසට තමයි අපි සැබෑ නිදහස සහ සැබෑ සතුට ලබන්නේ. සතුටු වෙන්න ඒත් ඕනෙවට වඩා බැඳෙන්න එපා. දුක් වෙන්න ඒත් ඕනියට වඩා ගිලෙන්න එපා. සියල්ල වෙනස් වනු ඇත. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. වීඩියෝ එක ගැන ඔයාට තියෙන අදහසුත් කමෙන්ට් කරන්න යන්න. මොකද ඔයාගේ අදහස මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ගොඩක් වටිනවා. එහෙනම් හැම දිනාටම සුබම සුබ දවසක්. සතුටින් ඉන්න.